අපි සුනිල් කියලා කෙනෙක් ගැන කතා කරමු. දැන් මේ සුනිල් කියන කෙනා සැලරියක් ගන්න කෙනෙක් කියලා හිතන්නකෝ. මාසයකට රුපියල් ලක්ෂය ගානේ මාස 12කට ඌට ලක්ෂ 12ක් ලැබෙනවා. එයාට ඉන්ට්‍රස්ට් ඉන්කම් එකක් හම් වෙනවා 15000 ගානේ මාස 12ට 1,80,000. එතකොට එයාගේ සම්පූර්ණ ආදායම 13,80,000. ලක්ෂ 18 ඉක්මවන්නේ නැති නිසා මෙයාට ඉල්ලීමක් කරන්න පුළුවන් මගේ තැම්පතුවට ලැබෙන පොලියට මගෙන් විත්හෝල්ඩින් ටැක්ස් එක අඩු කරන්න එපා කියලා. දැන් අපි බලමු විමල් කියන කෙනා. මෙයා බිස්නස් එකක් කරන්නේ. මෙයාට වාර්ෂිකව බිස්නස් එකෙන් ඉන්කම් එකක් එනවා. අපි තුමු 2 මිලියන්. මෙයාගේ ඉන්ට්‍රස්ට් ඉන්කම් එක එනවා මාසයකට ලක්ෂය ගානේ මාස 12ට ලක්ෂ 12ක්. එතකොට ඔබ හිතන්න මෙයාගේ සම්පූර්ණ ඉන්කම් එක එනවා ලක්ෂ 32ක්. එහෙනම් මෙයා නම් අනිවාර්යෙන්ම විත්හෝල්ඩින් ටැක්ස් එක ගෙවන්න සිද්ධ වෙනවා. මෙයාට බැංකුවෙන් ඉල්ලීමක් කරන්න බෑ මගෙන් මේක අඩු කරන්න එපා කියලා.